ආයුබෝවන් චූටි දුවල පුතාලා හැමෝටම අදත් මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයාලට ශිෂ්‍යත්ව විභාගයට ඕන වෙන ලස්සන වීඩියෝ එකක් කරන්න. ඉතින් පුතේ අද මම මේ වීඩියෝ එක කරන්නේ මට මේ ලෝකෙ ලස්සනම දේ ගැන. මට මේ ලෝකෙ තියෙන ලස්සනම දේ ගැන තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට නම් එක දේවල් ලස්සනයි වෙන්න ඇති. හැබැයි මට මේ ලෝකෙම වැඩියෙන්ම ලස්සන මල් තමයි මට මේ ලෝකෙම වැඩියෙන්ම ලස්සන. ඉතින් ඔයාලා බලන්නකෝ චුට්ටක් මගේ දිහා. මගේ ඔසරි කට්ටත් මලක්. මගේ සාරියේ තියෙන්නේත් මලක්. ඒ වගේම මගේ කරාඹු දෙකත් මල්. ඒ වගේම මගේ ළඟ වැඩියෙන්ම ඉන්නේ ලස්සන මල්. ඉතින් මේ ලස්සන මල් ගැන තමයි මම අද වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් මගේ පුතාලට ශිෂ්‍යත්ව විභාගයට මල් ගැන ප්‍රශ්න අහනවා. මල් ගැන ප්‍රශ්න ගොඩක් අහනවා. ඉතින් ඒකෙන් එක කොටසක් තමයි පොකුරු කාණ්ඩයේ මල් කියලා කියන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොකුරු කාණ්ඩයේ මල් ගැන. අපි බලමුද මොකද්ද මේ පොකුරු කාණ්ඩයේ මලක් කියලා කියන්නේ කියලා? ඉතින් ඔන්න වෙනදා වගේම මම අද ගීතයකින් තමයි ඔයාලට මේ පොකුරු කාණ්ඩයේ මල් ගැන කියලා දෙන්න යන්නේ. මේකත් චූටි දුවල පුතාලා හරියටම වරද්දන ප්‍රශ්නයක්. මොකද පොකුරු කාණ්ඩයේ කියපු ගමන් අපේ චූටි දුවල පුතාලට මතක් වෙනවා රත් මල්, අරලිය මල්, ඔන්න ඕවා තමයි ඔයාලට මතක් වෙන්නේ. මොකද මල් පොකුරක් විදිහට පිපෙන ඒවානේ. ඒවා නෙවෙයි පොකුරු කාණ්ඩයේ මල් කියන්නේ. එහෙනම් අපි බලමු පොකුරු කාණ්ඩයේ මලක් කියන්නේ මොනවාද කියලා. අනිත් මම මීට කලින් කියපු ගීත නම් මමම නිර්මාණය කරපු ඒවානේ. හැබැයි මේ අද කියන ගීතේ මම නිර්මාණය කරපු එකක් නෙමෙයි. මම ඒක හොයාගත්ත සින්දුවක්. ඒක නිර්මාණය කරේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට ඒක වටින හින්දා මම අද ඔයාලට ඒක කියලා දෙනවා. එහෙනම් අපි බලමු මේ ගීතේ මොකද්ද කියලා. එක මලකින් බීජ රසක් ලබා ගන්න පුළුවන් නම් ඒ මල අපි හඳුන්වන්නේ පොකුරු කාණ්ඩයේ මලක්. උදේට සුපිපෙන ලස්සන මල සූර්ය කාන්ත වේ. එයද පොකුරු කාණ්ඩයේ මලක් ලෙසට හැඩ වැඩවේ. තවෙන් තෝරියම් ඇතුළු මොනර කුඩුම්බිය මලෙන්ද බීජ රසක් ලබා ගන්න පුළුවන් බව සිතට ගන්න. දාස් පෙතියා අට පෙතියා හරි ලස්සන මල් පිපෙනා පොකුරු කාණ්ඩයේ ලෙසට සුවඳ කරයි පරිසරයම. ඔන්න ලස්සන චූටි ගීතයක්. දැන් මගේ පුතාලා හිතුවට වඩා වෙනස් මල් ගොඩක් තමයි අපි පොකුරු කාණ්ඩයේ මල් කියලා ඉගෙන ගත්තේ නේද? එහෙනම් මම ඔයාලට කියන්නම් පොකුරු කාණ්ඩයේ මලක් කියන්නේ මොකක්ද කියලා. පළවෙනි සින්දුවෙන් කිව්වා එක මලකින් බීජ ගොඩක් ලබා ගන්න පුළුවන් මල් වලට තමයි අපි පොකුරු කාණ්ඩයේ මලක් කියලා කියන්නේ. එක මලකින් බීජ ගොඩාක් ලබා ගන්න පුළුවන් මල් වලට. මම ඔයාලට පෙන්නන්නම් ලස්සන මලක්. මේ මල ගැන කිව්වා නේද? මේ මල ගැන මං ගීතෙන් කිව්වා. ඔයාලා හැමෝම දන්නවා ඇති මේ මලේ නම තමයි දාස්පෙතියා. එක පාට, එක හැඩය ලස්සන දාස්පෙතියා මල් තියෙනවා. මේ දැන් ඔන්න මම මේ දාස්පෙතියා මලක බීජ ඔයාලට පෙන්නනවා. මේ බලන්නකෝ. මේ තමයි දාස්පෙතියා මලේ බීජ. මේ එක මල ඇතුලේ බීජ ගොඩාක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ එක මල ඇතුලේ බීජ ගොඩාක් තියෙනවා. මේ ඒවට තමයි අපි පොකුරු කාණ්ඩයේ මල් කියලා කියන්නේ. ඊළඟට අපි කියවනේ අටපෙතිය. ඔන්න අටපෙතිය මලක් මම ඔයාලට පෙන්නන්නම්කෝ.
මේක තමයි අටපෙතිය. මේවත් විවිධ පාටවල අටපෙතිය මල් තියෙනවා නේද? අපි බලමු මේකත් ගලවලා. මේ බලන්න. මේ මල ඇතුලේ බීජ ගොඩාක් තියෙනවා. මේ චූටි මල ඇතුලේ මේ බීජ ගොඩක් තියෙනවා. එහෙනම් ඔන්න දාස්පතිය, අටපෙතිය, පොකුරු කාණ්ඩයේ මල්. ඉතින් මම ඔයාලට කිව්වනේ සූර්යකාන්ත මලුත් පොකුරු කාණ්ඩයේ කියලා. මට සූර්යකාන්ත බලක් නම් හොයාගන්න බැරි වුණා. මේ විදිහටම අර සූර්යකාන්ත මලේ මැද තියෙන්නේ ඒ බීජ ටික. ඒක ගලවලා බැලුවොත් බීජ ගොඩාක් ලබා ගන්න පුළුවන් වෙනවා සූර්යකාන්ත මලෙනුත්. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්තූරියම්. ඇන්තූරියම් කියන්නේ පොකුරු කාණ්ඩයේ මලක්ද කියලා කට්ටියට සැක හිතෙන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නද ඇන්තූරියම් මලේ බීජ? මේ බලන්න මේ හොඳට මෝරලා තියෙන ඇන්තූරියම් මලක්. මීට වඩා මෝරපු ඇන්තූරියම් වල මීට වඩා අපිට බීජ බලා ගන්න පුළුවන් වෙනවා. මේ හොඳට බලන්නකො මෙන්න මේ ගෙඩි වගේ තියෙන්නේ. මේ තමයි ඇන්තූරියම් වල බීජ. මේ එක මල ඇතුලේ ඇන්තූරියම් බීජ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තව කියවනේ අපි මොනරු කුඩුම්බිය කියලා. මෙන්න මොනරු කුඩුම්බිය. දැකලා තියෙනවද මොනරු කුඩුම්බිය මල? දම් පාටයි ලස්සනයි. ඔන්න එහෙනම් මම මේකත් කඩලා පෙන්නන්නම්කෝ. මෙන්න මොනරු කුඩුම්බිය මල. ඔන්න මම ඒකත් යලෙව්වා. මේ ඇතුලේ බීජ ගොඩාක් තියෙනවා. එහෙනම් ඔන්න මගේ පුතාලට දැන් පොකුරු කාණ්ඩයේ මලක් කියන්නේ මොකක්ද කියන එක ඔළුවට ගියා කියලා මම හිතනවා. පොකුරු කාණ්ඩයේ මල් කියන්නේ මේ මල් 4-5 විතරක් නෙමෙයි. තවත් මේ වගේ මල් ගොඩාක් තියෙනවා. පොකුරු කාණ්ඩයට අයත් වෙන. ඒ කියන්නේ එක මලක් ඇතුලේ බීජ ගොඩක් තියෙන. ඒවට තමයි අපි පොකුරු කාණ්ඩය කියන්නේ. එහෙනම් මගේ පුතාලට මේ පොකුරු කාණ්ඩයේ මල් කියන එක ඔළුවට යන්නේ නැති කියලා හිතනවා. ඉතින් පුතේ ඔයාලගේ දැනුමට යමක් අද මේ වීඩියෝ එකෙන් ලබා ගත්තා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලටත් දෙයක් ඉගෙන ගන්න. තාමත් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඉදිරියේදීත් මේ වගේ ලස්සන මතක තියාගන්න පහසු ලස්සන කවි වලින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.